Hi guys, welcome back to my YouTube channel. ඉතින් මම අද යනවා රංගනා ප්‍රීමියර් එකට. ඉතින් මේ ලස්සන ඉවෙන්ට් එක තිබ්බ දවසේ මොකද උනේ කොහොමද ගෙවුනේ කියලා දැනගන්න වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. ඉතින් මම උදේ පාන්දරම යන්නේ කවිදාගේ රියසල්. වෝක් ස්ටුඩියෝ එක තමයි යන්නේ. මම දැනටමත් හොඳටම පරක්කුයි. මං ඉතින් පුළුවන් ඉක්මනටම ස්ටුඩියෝ එකට ආවා. මම යද්දි කවිදායි එක අයිටම් එකක් හදලා ඉවරයි. මම රියසල් ඉවර වුණ ගමන්ම එහෙම ගිය සැලොන් එකට. මොකද මම අපොයින්ට්මන්ට් එකක් දාලා තිබ්බේ මගේ හෙයා බ්‍රේඩින් එක කරගන්න. උදේ වගේම මම දැන් හොඳටම පරක්කුයි. Hi. ඔයා විතරද ඉන්නේ? eyebrows හදන්න යන්නේ. මේ ටයිම් එකට නම් සැලොන් එක චුට්ටක් බිසි. ඕගොල්ලෝ සැලොන් එකට එනවා නම් ඕගොල්ලන්ට හොයාගන්න හරිම ලේසි. නුගේගොඩ කැන්ඩි එක ඉස්සරහා තමයි සැලොන් ලයිව් එක තියෙන්නේ. ඉතින් ඕගොල්ලෝ එනවා නම් අනිවාර්යයෙන්ම අපොයින්ට්මන්ට් එකක් දාලා මෙන්න. එහෙම කරුනේ ෆුල් හෙයා කරන්න දැන් ටයිම් නැහැ. ෆුල් හෙයා කරන්න ටයිම් නැහැ. වෙලාව. මට එන්නේ එකා වාටනේ. හරි මං ගාන්න වෙලාවට ඇවිල්ලා. කීයට දාන්නේ 3ට ආවේ. කමාට දාලා 3ට ආවා. තේනවනේ මට හැමතිස්සෙම බැනුම් අහගන්න වෙන්නේ මේ පරක් වෙන එකේ. කමන්න නැහැ නම් ඔමු ගොතුමු දැන්. මගේ ෆුල් හෙයා එක කරන්න ටයිම් නැති වුණාට ඒගොල්ලෝ මට ගැළපෙනම විදිහට මගේ හෙයා එක ලස්සනට කරලා දුන්නා. එදා ලොකු මේකප් එකකට ගියේ නැහැ. ඉතින් මම තනියම තමයි මේකප් කරගත්තේ. මේ තියෙන මගේ ෆයිනල් ලුක් එක. ඒකම ලයිව් එකේ පේජ් එකෙන් දාන්න වීඩියෝස් ෆොටෝස් ටිකුත් අපි ගත්තා. ඒ වගේම ඉතින් මාත් අමතක කරේ නෑ. මගේ TikTok account එකට දාන්නත් මම වීඩියෝස් ටිකක් ගත්තා. bye thank you for me. අනේ මේ ආයි බොක්ක බඩුව දින්නවා. අනේ මම වෙන්න. අප්පෝ. දාන්න. අද බොනවා අපි මොනවද දෙන්න බලයන් අපි දෙන්නකෝ. අද බොනවා. no අද බොනවා. ඕවා. නමස්තේ මොන්නේ. පරිස්සමෙන් එන්න. හලෝ කොහොමද ඉතින් මන් දැන් ඉතින් හැමදාම වෙලාවකට වැඩ කරන එක්කෙනෙක් නෙමෙයි ආ පරක්කුනේ කොණ්ඩ ගොතනකම් බලන් හිටියා බලන්නකො පැයක් පාරේ මම මට පුල් හෙයා එක කරන්න බැරි වුණා. පැයක් පාරේ මම කොණ්ඩ ගොතනකම් අපි OGF එකට යද්දිත් ඉතින් අනික් කට්ටිය ඇවිල්ලා හිටියේ. ඉතින් අපි ඒගොල්ලන්ට කෝල් එකක් දීලා ඒගොල්ලෝ කොහෙද ඉන්නේ කියලා බලලා ඒගොල්ලෝ ඉන්න තැනට ගියා. She stole a smile and my heart responded. She's everything I never knew I wanted. And money won't buy her happiness. Yeah, she's my kind of glamorous. ශිල්පයට පිවිසෙන නවක ගායනතරු මුවක නිරන්තරයෙන් ඇගේ ගීතෙත්දී ඇගේ ආදරණීය මඟ පෙන්වීම ඔවුන්ට සල්ලක් වුණා. ඇය නූතන ශ්‍රී ලාංකීය සංගීත වංශකතාවේ ප්‍රවීණ නවක පරම්පරාව එක ලෙසින් වැඩ තබන රන්හුවක් බවට පත් වුණා. අපි ආයමත් ප්‍රසන්නයක් ලබා දෙන්නේ. ඉතින් මලක් වගේ
පුංචි කෙල්ල නේද? මල් කොච්චර හම්බෙලා තිනවද මේ කාලේ පුරාවටම? පාසස 50 මං කිව්වා ඕකේ කරනවා කියන්නේ. ඊට පස්සේ මේ සින්දු අරන් එනවා. ඊට පස්සේ කෝල් එක දීලා සතියකට විතර පස්සේ ස්ටුඩියෝ එකට. ඊට පස්සේ දැන් සින්දුව හරිම ලස්සනයි. දැන් මමත් මොකද මමත් අර ආසයි අර ඒ වගේ අර මේ සාමාන්‍යයෙන් මේ වගේ ලොකු වැඩක් කරනවා හරි අඩු. සහාර කොරිඩෝර් කෙනෙක්ට මගේ නිදහස යන්න. මේ විදිහට තමයි රංගනා මියුසික් වීඩියෝ එක ෂූට් උනේ. Tell something to me, can't figure it out. I never thought that I would find someone that I can't resist. This might be as close to heaven as I will ever get. I see perfection and a heart of gold, always got my attention, beautiful soul. Beautiful soul, heart of gold, beautiful soul. ඔව් අනේ ලස්සනයි. අයියෝ වැරදුනානේ. අර උඩ යනවා පල්ලෙහාට පල්ලෙහාට. උලලා කොමලද? ගිතත් කැඩුනා. vlog එක ඉවරයි. මේකම දවසේ ෆොටෝ එක. එයා ළමයි like කරන්න, subscribe කරන්න, share කරන්න. Bye.